ඊළඟ අප්ඩේට් එකේදී ක්‍රෝනෝ එක දාගෙන යන්න පුළුවන් කියලා කියනවා. ෂීල්ඩ් එක දාගෙන දිගට යන්න පුළුවන් කියලා කියනවා. ඒක තමයි මේ වීඩියෝ එක. ඔයගොල්ලෝ බලන්න ඊළඟ අප්ඩේට් එකේ මොනවා එයිද කියලා. ක්‍රෝනෝගේ ස්පෙෂල් ඇබිලිටි තමයි යාළුවෝ ඔයාලට ෂීල්ඩ් එක දාගෙන දැන් දුවන්න පුළුවන්. ඒ කියන්නේ ෂීල්ඩ් එක පිටින් ඔයාලට දුවන්න පුළුවන්. එනිමි වෙටි තියාගත්තී ඔයාලට වෙඩි වදින්නේ නැහැ. එක තැන ඉන්න ඕනේ නැහැ. ෂීල්ඩ් එක පිටින් දුවන්න පුළුවන්. ඊළඟ කෙනා තමයි යාළුවේ ඩ්‍රෝන් ස්කිල් එක. ඩ්‍රෝන් ස්කිල් එක ගන්න ඔයාලට සර්ෆ් බෝඩ් එකක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට සර්ෆ් බෝඩ් එකේ යන ගමන් නැත්නම් එනිමියට වෙඩි තියන්න පුළුවන්. ඒ ඩ්‍රෝන් ස්කිල් එකත් එක්ක දැන් එකක් මචං සුපිරියක් වෙයි කියලා හිතමු. ඊළඟට යාළුවෝ ඔයාලට වූකුන් කෙනෙක් විදියට මචං ඉස්සරහට ක්ලෝන් එකක් යවන්න පුළුවන්. වූකුන් විදියට වෙනස් වුණාම. ඒකත් මචං සුපිරි. ඒක නම් එච්චර මම නම් දන්නේ ඒක ඔයා හිතන දේවල් කමෙන්ට් එකක් දාලා යාළුවෝ ඊළඟට යාළුවෝ තියෙන්නේ ඔස්කාට යාළුවෝ ඔස්කාගේ මචං අර ඩෑෂ් එක යාළුවේ ඒගොල්ලෝ මචං ටයිම් ලිමිට් එක වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ වැඩිපුර ඩෑෂ් එකේ මචං ටයිම් ලිමිට් එක වැඩි කරලා යාළුවෝ ස්පීඩ් එක වඩා අඩු කරලා තියෙනවා. ඔය ටික තමයි යාළුවෝ ඉතින් අප්ඩේට් එකට එන්න තියෙන්නේ යාළුවෝ. තව කැරක්ටර්ස් දෙතුන් දෙනෙක් ඉන්නවා. ඊළඟ වීඩියෝ එකෙන් බලමු කවුද ඒකින් දෙවත් ක්‍රෝනෝගේ අපි දැන් ඊළඟ වීඩියෝ